はい、皆さん、こんにちは. සුබ දවසක් ළමයි. අපි අද ඉරදොරි තුන්වෙනි පොතේ පළවෙනි පාඩම කරන්න හදන්නේ. එහෙනම් අද පළවෙනි පාඩම තමයි පළවෙනි මාතෘකාව තමයි තුන්වෙනි පොතේ සෙන්ෂු නිහොන්නි කිතාබකාරි දෙස්. සෙන්ෂු නිහොන්නි කිතාබකාරි දෙස්. සෙන්ෂු කියලා කියන්නේ ගිය සතියේ නිහොන්නි ජපානයට කිතාබකාරි දෙස්. බකාරි දෙස් වලින් අපි කියනවා කලා විතරමයි කියලා. යම් කිසි දෙයක් කරා විතරමයි කියලා කියන්න බකාරි කියන ග්‍රැමර් එක පාවිච්චි කරනවා. බකාරි කියන ග්‍රැමර් එක පාවිච්චි වෙන්නේ ක්‍රියාපදයක තා ෆෝම් එකත් එක්ක. තකේ එකත් එක්ක අපි ව්‍යාකරණ කොටසදී මේ කොටස් ටික ඉගෙන ගන්නවා. හරි. එහෙනම් අපි බලමු ඊළඟ මාතෘකාව මොනක්ද කියලා. みんなを紹介しますね. හැමෝවම හඳුන්වලා දෙනවා නේද කියලා කියනවා. කයිවා ඕ කිකිමෂෝ සංවාදවලට සවන් දෙමු. ඒ යටතේ පළවෙනි ප්‍රශ්නය 4人の人はそれぞれどんな人ですか? මෙන්න මේ පහළ ඉන්න පුද්ගලයෝ හතර දෙනා මොන වගේ පුද්ගලයන්ද කියලා අහනවා. A D කරා එරබිමෂෝ. මෙන්න A B C D කියලා දීලා තියෙන පිළිතුරු හතරෙන් තෝරන්න කියලා කියනවා. ඒ වගේම මත නැවත නනිනි සුයිත කිකුතෝ ඊතෝ ඉතේමස්කා මොන ඒ හතර දෙනාගෙන් කාර්යාලයේ වැඩ වලින් මොනව ගැන ඇහුවොත් හරිද? මොනව ගැන අහන්න ඕනේද කියන එක තෝරන්නලු. ආසිට ඒ කරා සිට ඒ කරා දීලා තියෙන පිළිතුරු වලින් තෝරන්න. මේ කාර්යාලයක වැඩ කරන හතර දෙනෙක් සම්බන්ධව තමයි මේ විස්තර කරන්න යන්නේ හඳුන්වලා දෙන්න යන්නේ. එතකොට ඒ එක එක්කෙනා මොනවද බාර වෙන්නේ? එයාගේ මොනව ඇහුවොත් හොඳයිද? මොනවාද එයාගෙන් අහන්න ඕනි කියන එක තමයි ඔයාලට තෝරන්න තියෙන්නේ. දුන්නා හිතෝ කියන එකට මොන වගේ පුද්ගලයෙක්ද කියන එකට මෙන්න මේ උඩින් දීලා තියෙන ABCD කියලා දීලා තියෙන පිළිතුරු වලින් තෝරන්න ඕනේ. ඊළඟට නයින්විත්විතේ ඒ පුද්ගලයෝ හතර දෙනාගෙන් මොනවා ගැනද අහන්න ඕනේ දැනගන්න අහන්න ඕනේ මොනවා ගැනද කියන එක දීලා තියෙනවා මෙන්න මෙතන ආසිට ඒ දක්වා පිළිතුරු ඒවෙන් තෝරන්න ඕනේ අපි පිළිතුරු වල තේරුම් ටික බලමු මුලින්ම A ෂුනින් කියලා කියන්නේ ප්‍රධානියා B පාතෝ කියලා කියන්නේ part time වැඩ කරන කෙනෙක් පාතෝ කයිෂදේ ඉචිබන් නගයි. කයිෂදේ ඉචිබන් නගයි කියලා කියන්නේ සමාගමේ දීර්ඝම කාලයක් තිස්සේ වැඩ කරන කෙනා. ඉචිබන් නගයි දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරන කෙනා. D චූගොකු ශුෂින් එයාගේ රට තමයි චීනය. චීනය මව් රට වෙච්ච කෙනෙක්. චූගොකු ශුෂින්. ඊළඟට එයාලගෙන් අහන්න ඕනේ දේවල් මොනවද කියලා බලමු. තෙත්සුගිනෝ කොතෝ. තෙත්සුගිනෝ කොතෝ කියලා කියන්නේ ක්‍රියාපටිපාටිය ගැන. ක්‍රියාපටිපාටිය ගැන. ශිගොතෝනෝ කොතෝ රැකියාව ගැන. නිහොන්නෝ සෙයිකත්සුනෝ කොතෝ. ජපානයේ ජීවිතය ගැන දේවල් අහන්න පුළුවන්. කයිෂනෝ ඉරොයිරුන කොතෝ. සමාගමේ ගැන විවිධ දේවල් එයාගෙන් අහන්න පුළුවන්. එහෙනම් මේ උත්තර දෙකම එකවර තෝරන්න ඕනේ. පුද්ගලයා කවුද මොන වගේ පුද්ගලයෙක්ද කියන එක A සිට D දක්වා දීලා තියෙන පිළිතුරු වලින් තෝරලා මෙතනින් ලියන්න. දොන්න හිතෝ කියන තැනින් නනිනි සුයිත කියන තැනින් එයාගෙන් අහන්න ඕනේ මේ දේවල් වලින් මොනවද කියන එක තෝරලා ලියන්න. 1、マデさん、みんなを紹介しますね。こちらは主任の川崎さん。仕事のことは川崎さんに聞いてください。川崎です。よろしくお願いします。1、マデさん、みんなを紹介しますね。 මදසන් මින්නව ශෝකයි ශිමස්නේ. දැන් මං හැමෝමව හඳුන්වලා දෙනවනේ. こちらは主任の川崎さん。 කොච්චිරවා ශුනින්නෝ කවසකි-සන්. එහෙනම් මේ ඉන්නේ කවසකි-සන් තමයි ශුනින්. ශුනින් කියන්නේ ප්‍රධානියා. කොච්චිරවා ශුනින්නෝ කවසකි-සන්. මේ ඉන්නේ ප්‍රධානියා වෙච්ච කවසකි-සන්. එහෙනම් දොන්න හිතෝ කියන එකට එන්න ඕනේ පළවෙනි එකට එන්න ඕනේ ශුනින්. 仕事のことは川崎さんに聞いてください。 仕事のことは川崎さんに
仕事のことは川崎さんに聞いてください。仕事のことは川崎さんに聞いてください. ජොබ් එක වැඩ ගැන දේවල් කවසකි සන්ගෙන් කරුණා කරලා අහන්න කියලා කියනවා. එහෙනම් කවසකි සන්ගෙන් අහන්න කියන්නේ ශිගොතොන කොතෝ. පළවෙනි කවසකි සන්ට එන්න ඕනේ උත්තර පළවෙනි එකට ශුනින් දෙවෙනි එකට ශිගොතොන කොතෝ. දෙක 2、こちらは渡辺さん。この会社では一番長いです。何でも知ってるから会社のいろいろなことは渡辺さんに聞いてください。渡辺です。私でよかったらいつでも聞いてください。2、こちらは渡辺さん。こちらは渡辺さん. මේ ඉන්නේ渡辺さん. この会社では一番長いです。この会社では一番長いです. එහෙනම් මේ会社එකේ දීර්ඝ කාලයක් වැඩ කර කර ඉන්න පුද්ගලයා. එහෙනම් දොන්න හිතෝ කියන එකට එන්න ඕනේ වතනබේ සන්ට C කියන උත්තරේ. මෙන්න මේ උත්තරේ C කියන උත්තරේ එන්න ඕනේ. 何でも知ってるから会社のいろいろなことは渡辺さんに聞いてください。 ඕනම දෙයක් දන්න නිසා කයිෂකේ තියෙන විවිධ දේවල් ගැන එයාගෙන් අහන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් දෙවෙනි උත්තරේ කයිෂනෝ ඉරොයිරොන කොතෝ. සමාගමේ විවිධ දේවල් ගැන අපිට එයාගෙන් අහන්න පුළුවන්. එහෙනම් වතනබේ සන්ට එන්න ඕනේ උත්තර තමයි පිළිවෙලින් පළවෙනි එකට C දෙවෙනි එකට A කියන උත්තරේ. කයිෂනෝ ඉරොයිරොන කොතෝ. 3. 3、こちらはリンさん。リンさんは中国出身で去年からここで働いてます。日本の生活のこととかいろいろ聞くといいです。林と書いて、リンです。よろしく。3、こちらはリンさん。こちらはリンさん. මේ ඉන්නේ රින්さん. リンさんは中国出身で රින් සන්වා චූගොකු ශුස්සින්ද. එතකොට රින් සන්ගේ මවුරට තමයි චූගොකු චීනය. එහෙනම් දොන්න හිතෝ කියන එකට එන්න ඕනේ උත්තරේ D චූගොකු. 去年からここで働いてます。 කියෝනෙන් කර කොකෝදේ හතරයිතේ මස්. ගිය අවුරුද්දේ ඉඳන් තමයි මෙහෙ වැඩ කරමින් ඉන්නේ. 日本の生活のこととかいろいろ聞くといいです。 ජපානයේ ජීවිතය ගැන සහ ඉරොයිරෝ විවිධ දේවල් ගැන අහන එක හොඳයි කියලා කියනවා. එහෙනම් එයාගෙන් අපිට අහන්න පුළුවන් නිහොන්නෝ සෙයිකත්සුන කොතෝ. ජපාන් ජීවිතය ගැන අහන්න පුළුවන්. වින්සන්ට එන්න ඕනේ පිළිතුරු පිළිවෙලින් D සහ U කියන පිළිතුරු. 4. 4、それからこちらはパートの山下さん。山下さんは毎日午後3時までで金曜日がお休み。休みとか手続きのことは山下さんが担当です。山下です。よろしくお願いします。4、それからこちらはパートの山下さん。 それからこちらはパートの山下さん. ඊළඟට මෙතන ඉඳන් හඳුනලා දෙන්න යන්නේ part time කරන part time worker යමශිතා සන්ව. එහෙනම් දොන්න හිතෝ වලට යමශිතා සන්ට එන්න ඕනේ උත්තරේ B パート. 山下さんは毎日午後3時までで යමශිතා සංවා毎日午後3時までで. යමශිතා සං හැමදාම වැඩ කරන්නේ පස්වරු 3 දක්වා. 金曜日がお休み。 金曜日がお休み. එයා සිකුරාදට නිවාඩුයි. 休みとか手続きのことは山下さんが担当です。 එයා තන්තෝ දෙස් කියලා කියන්නේ බාරව ඉන්නවා. මොනවද එයා බාරව ඉන්නේ? 休みとか手続きのこととか山下さんが担当です. නිවාඩු දවස ගැන නිවාඩු ගැන සහ 手続きのことක්‍රියාපටිපාටිය ගැන යමශිතා සන් බාරව සිටිනවා කියලා කියනවා. එහෙනම් යමශිතාගෙන් අහන්න පුළුවන් 手続きのことක්‍රියාපටිපාටිය ගැන. 4 වෙනි එකට උත්තර එන්න ඕනේ පිළිවෙලින් පාතෝ ඒ කියන්නේ B ඊළඟට A 手続きのことක්‍රියාපටිපාටිය ගැන.次に行きましょう. ඊළඟ එකට යමු. දෙවෙනි මාතෘකාව 一生懸命頑張ります.
හැකි උපරිමයෙන් මහන්සි වෙනවා. ඉෂ්කෙම්මේ ගම්බරිමස් උපරිමයෙන් මහන්සි වෙනවා. 会話を聞きましょう。日本の会社で働くことになった人がみんなの前で自己紹介をしています。ජපාන සමාගමක වැඩ කරන්න ආව පුද්ගලයෙක් වැඩ කරන්න පටන් ගත්ත පුද්ගලයෙක් හැමෝම ඉස්සරහා තමන් ගැන හැඳින්වීමක් කරනවලු. පළමු හජිමෙනි සුකරපිතෝ මිනයිද කයිවා ඕ කිකිමෂෝ. මුලින්ම සංවාදය අහන්න නැතුව සංවාදයට මේ ස්ක්‍රිප්ට් එක බලන්න නැතිව සංවාදයට සවන් දෙන්නලු. ඒ ජීවා දොන්න ජුම්බන්දේ හනෂි මස්තක. මේ ජිකෂෝකයික කරන වෙලාවේදී මෙන්න මේ ඒ සිට ජී දක්වා දීලා තියෙන දේවල් කොයි පිළිවෙලින්ද එයා කතා කරේ කියන එක තෝරන්න ඕනේ. අංක 1ට කතා කරේ A නම් A දාන්න. අංක 2ට කතා කරේ D නම් D දාන්න. අංක 3ට කතා කරේ G නම් අංක 3ට G දාගෙන යන්න. හරි මේක හොයන්න මෙන්න මේ වචන ටික අපි දැනගන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ වචන කන්ජිත් එක්ක පාඩම් කරගන්න ඕනේ. බලමු. ශුෂින් කියලා කියන්නේ යාගේ රට. මව් රට. කොහේ ඉඳන්ද ආවේ කියන එක. B නමයි කියන්නේ නම. යොබිකතා කියලා කියන්නේ යාගේ නික්නේම් එක. ඊළඟට C නමයනෝ ඉමි කියලා කියන්නේ නමේ තේරුම. D ඉත්සුකිතකා කවද්ද ආවේ කියන එක. ඉත්සුකිතකා කවද්ද ආවේ කියන එක. ශුමි කියන්නේ විනෝදාංශය. F ශිගතෝනෝ කෙයිකෙන් රැකියාව සම්බන්ධ අත්දැකීම් මොනවද? අත්දැකීම් ගැන අහනවා. G නිහොන්ගොනෝ ගකුෂු කෙන් එතකොට ජපන් භාෂාව අධ්‍යයනයේ පළපුරුද්ද ගැන ජපන් භාෂාව ඉගෙන ගැනීමේ පළපුරුද්ද ගැන අහනවා. අන්න ඒක ගැන කිව්වේ කීවෙනියටද කියලා ඔයා ලියන්න ඕනේ. මෙතනින් තෝරලා ලියන්න ඕනේ. ඒ වගේම ළමයි දෙවෙනි ප්‍රශ්නේදී ඊළඟ පිටුවේ තව ප්‍රශ්නයක් අහනවා. අපි ඒ ප්‍රශ්නේ චුට්ටක් බලමු. දෙවෙනි ප්‍රශ්නේදී කියනවා සුකරිපුතෝ මිනගර කිකිමෂෝ. ස්ක්‍රිප්ට් එක බලන ගමන් සවන් දෙමුලු. මයේනෝ ඉචි ඒජිについてどう言いましたか? ඒජිの横にメモしましょう. දැන් එයාගේ නම මොකක්ද? එයාගේ නික්නේම් එක මොකක්ද? එයාගේ රට මොකක්ද? කියන එක කොහේ ඉඳන්ද ආවේ නේද? විනෝදාංශ මොනවද කියන එක එයා විස්තර කරනවා. පළවෙනි ප්‍රශ්නේදී කිව්වා ඒ විස්තර කරපු පිළිවෙල ලියන්න කියලානේ. දෙවෙනි ප්‍රශ්නේදී කියනවා එයා කියනවනේ එයාගේ රට මොකක්ද? එතකොට එයාගේ රට මොකක්ද කියවේ කියන එක මෙන්න මෙතනම ඉස්සරහින් ලියන්නලු ළමයි. ඊළඟට එයාගේ නම මොකක්ද? නික්නේම් එක මොකක්ද කියන එක මෙතනම ඉස්සරහින් ලියන්න. නමේ තේරුම එයා සඳහන් කරනවා ඒකත් මෙතනම ඉස්සරහින් ලියන්න. ඔය දෙකම අපි කරමු. ඉස්සලාම මේ ටික පෙළගස්සන්නකෝ මුලින්ම කිව්වේ මොනවා විස්තර කරේ මොනවද කියන්නේ. හරි අපි බලමු එහෙනම්. はじめまして。グエンティ・ホアと申します。ホアと呼んでください。ホアは花という意味です。ベトナムのダナンという町から来ました。先週、日本に来たばかりです。日本語は日本に来る前に1年間勉強しました。まだ日本のことはよくわかりませんが、一生懸命頑張ります。どうぞよろしくお願いします。ベトナムではどんな仕事をしてましたか？ホテルで働いていました。趣味は何ですか？趣味？音楽を聴くことです。J-POP が好きです。特に Perfume が好きです。හරි එහෙනම් අපි ස්ක්‍රිප්ට් එකත් බලන ගමන් උත්තර ටික නෑ ඔයාලට දෙවෙනි ප්‍රශ්නටත් උත්තර ලියන්න දෙනවා. ස්ක්‍රිප්ට් එක බලන ගමන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ටිකත් ලියන්න. ඒ ප්‍රශ්න වලට එයා දුන්න උත්තර මොනවද කියන එක. ඊළඟට අපි සාකච්ඡා කරමු. はじめまして。グエンティ・ホアと申します。ホアと呼んでください。ホアは花という意味です。ベトナムのダナンという町から来ました。先週、日本に来たばかりです。日本語は日本に来る前に1年間勉強しました。まだ
日本のことはよくわかりませんが、一生懸命頑張ります。どうぞよろしくお願いします。ベトナムではどんな仕事をしてましたか？ホテルで働いていました。趣味は何ですか？趣味？音楽を聴くことです。J-POP が好きです。特に Perfume が好きです。හරි දැන් එහෙනම් සංවාදෙත් එක්ක අපි පිළිතුරු ටික බලාගෙන යමු. මුලින්ම හජිමෙ මාස්ටේ හමුවීම සතුටක්. ඊළඟට ගුවෙන් ටී හොආතෝ මෝෂිමස්. ගුවෙන් ටී හොආ කියලා කියනවා. එහෙනම් එයා පළවෙනියටම එයාගේ නම තමයි විස්තර කරන්නේ. ඒ නිසා මෙන්න මෙතෙන්ට එන්න ඕනේ 1 නේ. B තමයි පළවෙනියටම විස්තර කරන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ උත්තරේ අංක 1ට විස්තර කරන්නේ B. මේක තව චුට්ටක් තියෙනවා අපි බලමු. එයාගේ නම ගුවෙන් ටී හොආතෝ මෝෂිමස්. හොආතෝ යොන්දෙකු දසයි. එයාගේ නම සහ නික්නේම් එක තමයි කියන්නේ. හොආ කියලා කතා කරන්න කියලා කියනවා. එහෙනම් අපි එහෙමම උත්තරත් ලියාගෙන යමු. පළවෙනියට කතා කරන්නේ නමයේතෝ යොබි කතා. එහෙනම් අංක 1 B. ඊළඟට යාගේ නම තමයි ඉස්සරහින් ඔයා මෙතනින් ලියන්න ඕනේ. නම ගුවෙන් ටී හොවා. ගුවෙන් ටී හොවා. නික්නේම් එක ඇලයිරක් ගහලා ලියන්න. නික්නේම් එක තමයි හොවා. හොවා කියලා කතා කරන්න කියලා කියනවා. අංක 1 B. ඊළඟට හොවා හනාතෝ ඉව් ඉමි දෙස්. හොවා කියලා කියන්නේ මල කියන තේරුම කියලා කියනවා. එහෙනම් අපි බලමු දෙවෙනියට මොකක්ද කියන්නේ කියලා. නමයේනු ඉමිනේ. හොවා කියලා කියන්නේ මලේ නම කියලා කියනවනේ. එහෙනම් දෙවෙනියට එයා නමයේනු ඉමි. නමේ තේරුම තමයි කියන්නේ. එහෙනම් අංක 2ට එන්න ඕනේ C. එතකොට ඉස්සරහින් ඔයා ලියන්න ඕනේ නමේ තේරුම මොකක්ද කියන එක. නමේ තේරුම තමයි හනා කියන තේරුම. හනා කියන්නේ මල. ඉතුරු ටික බලමු සංවාදයේ. බෙදොනමිනෝ දනන්තෝ ඉව් මචිකරා කිමස්තා. වියට්නාමයේ දනන් කියලා කියන නගරයේ සිට ආවා කියලා කියනවා. බෙදොනමුනෝ දනන්තෝ ඉව් මචිකරා කිමස්තා කියලා කියනවා. දැන් ඔන්න අපිට තව උත්තරයක් හම්බ වෙනවා. ඊළඟට එයාගේ රට එයා ආවේ කොහෙන්ද කියන එක සඳහන් වෙනවා. එහෙනම් අංක 3ට සඳහන් වෙනවා ශුෂින් එයාගේ මව් රට. 3ට එන්න ඕනේ A. මව් රට තමයි බෙදොනමුනෝ දනන්. බෙදොනමුනෝ දනන්. වියට්නාමයේ දනන් කියන නගරේ ඉඳන් තමයි එයා ආවේ. මෙතෙන්ට එන්න ඕනේ උත්තරේ බෙදොනමුනෝ දනන්. අංක 3 A. හතරවෙනියට බලමු මොකක්ද කියන්නේ කියන එක. ෂෙන්ෂෝ නිහොන්නි කිතබකරි දෙස්. ෂෙන්ෂෝ නිහොන්නි කිතබකරි දෙස් කියලා කියන්නේ ගිය සතියේ ජපානයට ආවා විතරයි. එහෙනම් කවද්ද ආවේ කියන එක අහනවනේ අපි මෙතන. කවද්ද ආවේ? ඉත්සු කිතක. කවද්ද ආවේ කියන එක. එහෙනම් හතරවෙනියට ඒක තමයි කියන්නේ. උත්තරේ එන්න ඕනේ හතරවෙනි එකට D. උත්තරේ ලියන්න ඕනේ ගිය සතියේ තමයි ආවේ. එහෙනම් සෙන්ෂෝ කියලා උත්තරේ ලියන්න ඕනේ. සෙන්ෂෝ නිහොන්නි කිතබකරි දෙස් කියලා කියන්නේ. ගිය සතියේ ආවා විතරයි. එතනින් එහාට නිහොන්ගෝ වා නිහොන්නි කුරුමයේනි ඉචිනෙන් කන් බෙන්කියෝ shimasita. ජපාන් භාෂාව ජපානයට එන්න කලින් එක අවුරුද්දක් පාඩම් කරගෙන ගත්තා කියලා කියනවා. එහෙනම් අපේ ජීවල තියෙනවා නිහොන්ගොනු ගකුෂුකෙන්. ජපාන් ඉගෙන ගැනීමේ අත්දැකීම් ගැන අහනවා. එහෙනම් පස්වෙනියට එයා කතා කරන්නේ මෙන්න මේ නිහොන්නෝ ගකුෂුකෙන් සම්බන්ධව. උත්තරේ 5ට එන්න ඕනි G. එතකොට එයා කියනවා නිහොන්න කුරුමයේනි ඉචිනෙන් කන් බෙන්කියෝ shimasita කියලා. ජපාන්ට එන්න කලින් අවුරුද්දක් ඉගෙන ගත්තා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ ඉචිනෙන් කන් එක අවුරුද්දක්. එතනින් එහාට අපි 6 වෙනි එක බලමු. බෙන්කියෝ shimasita මදා තවම නිහොන්ගොනු කොතව යොකු වකාරිමාසෙන් ගා. ජපානයේ දේවල් ගැන එච්චරම තේරෙන්නේ නැති නමුත් ඉෂොකෙම්මේ ගම්බරිමස්. ගොඩක් මහන්සි වෙනවා. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. හොඳ හමුවීමක් කියලා කියනවා. ඊළඟට කයිෂනු හිතෝ A. ඊළඟට යකින් දැන් ප්‍රශ්න අහනවා.
බෙදුනු දෙවා දුන්න ශිගතෝ ශිතේ මස්තක. වියට්නාමයේ ඔයා මොන වගේ රැකියාවක් කරමින් හිටියද කියලා අහනවා. අපෙන් අහනවා ශිගතෝනු කෙයිකෙන් ගැන. මේ රැකියාවේ අත්දැකීම් ගැන අහනවා. එහෙනම් අපිට අන්න ඒක ගන්න පුළුවන් අංක 6ට. එහෙනම් අංක 6ට එන්න ඕනි උත්තරේ තමයි F. එයා මොකද කියන්නේ? එයා මොනවාද කරා කියන්නේ? හොතෙරුද හතරයි තේමස්ත කියලා කියනවානේ. හොටෙල් එකක වැඩ කරා කියලා කියනවා. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් හොතෙරුද හතරයිත. නැත්නම් හොතෙරු කියලා ලියන්න පුළුවන්. ඊළඟට 7 වෙනියට බලමු මොනවද කියන්නේ කියලා. හොතෙරුද හතරයිත මස්ත. ශුමිව නන්දෙස්කා විනෝදාංශය මොකක්ද? ශුමි ඔංගකුව කිකුකොතෝ දෙස්. විනෝදාංශය තමයි සංගීතයට සවන් දීම. එහෙනම් අන්තිමට අහනවා ශුමි එක ගැන. 7 වෙනි එකට එන්න ඕනි උත්තරේ ඊ ශුමි. ඉස්සරහින් ලියන්න ඕනේ තේරුම ඔංගකු. විනෝදාංශය තමයි ඔංගකු ඕ කිකුකොතෝ. ඔංගකු ඕ කිකුකොතෝ. මෙතෙන්ට එන්න ඕනි උත්තරේ ඊ. ඊළඟට කියනවා J-pop が好きです. J-pop කියන මියුසික් වලට තමයි කැමති. තොකුනි විශේෂයෙන්ම perfume が好きです. perfume කියලා කියන බෑන්ඩ් එකට තමයි සංගීත කණ්ඩායමට තමයි එයා කැමති කියලා සඳහන් කරනවා. හරි ඊළඟට කතචි එකක් තියෙනවා. හිස්තැන් ටික පුරවගෙන යන්න. ඔන්සෙයෝ කීතේ කුරන්නේ කොතබාව කකිමෂෝ. 1、グエンティ・ホアと申します。ホアと呼んでください。2、ホアは花という意味です。3、ベトナムのダナンという町から来ました。4、先週、日本に来たばかりです。5、ベトナムではホテルで働いていました。 ඊළඟට ළමයි එතනම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන වරහණක් දීලා තියෙනවානේ. මේ වරහනේ ඔයා ලියන්න ඕනේ මේ දේවල් වල කතා කරපු පිළිවෙල. දැන් පළවෙනි එකේදී බලන්න ගුවෙන් ටී හොආතෝ එන්න ඕනේ මෝෂිමස්. ගුවෙන් ටී හොආතෝ මෝෂිමස්. ගුවෙන් ටී හොආ කියලා කියනවා. හොආතෝ යොන්දෙකු දසයි. හොආ කියලා කතා කරන්න කියලා කියනවා. එතකොට ඒකෙන් එයාගේ නම සහ නික්නේම් එක ගැනනේ කතා කරේ. එතකොට නම සහ නික්නේම් එකට කලින් පිටුවේ අපි කතා කරා B කියලා දීලා තිබුණානේ. කතා කරපු දෙයට B කියලා මෙන්න මෙතන දීලා තිබුණා. මෙන්න මෙතනින් තෝරලා ලියන්න ඕනේ. ඒ එක් එක් අවස්ථාවකදී කතා කරන්නේ A ගැනද B ගැනද C ගැනද D ගැනද කියලා මෙතනින් තෝරලා වරහන් ඇතුලේ ලියන්න ඕනේ. ඒකත් කරගෙන යන්න. ඊළඟ පාර දැන් ඔඩියෝ එක ප්ලේ කරාම අන්න ඒ කොටස කරන්න. 1、グエンティ・ホアと申します。ホアと呼んでください。2、ホアは花という意味です。3、ベトナムのダナンという町から来ました。4、先週、日本に来たばかりです。5、ベトナムではホテルで働いていました。හරි අපි එනම් බලමු උත්තර ටික. පළවෙනි එක ගුවෙන් ටී හොආතෝ ඉස්සරට එන්න ඕනේ වචනය මෝෂිමස්. මෝෂිමස් කියලා කියන්නේ කියලා කියනවා කියන එක. හොආතෝ යොන්දෙකු දසයි. ඉස්සරට වචනය යොන්දේ. හොආතෝ යොන්දෙකු දසයි. එහෙනම් මේ යාගේ නම සහ නික්නේම් එක ගැන කතා වෙන්නේ. ඒ නිසා වරහන් දෙන්න ඕනේ උත්තරේ B. 2 හොආවා හනාතෝ ඉව් ඉමි දෙස්. හෝ ඉව් කියලා එන්න ඕනේ හිස්සනට. හනාතෝ ඉව් ඉමි දෙස්. හොආ කියලා කියන්නේ මල කියලා කියන තේරුම. එහෙනම් නමේ තේරුම සඳහන් වෙන එකට තිබ්බේ C කියලා. මෙතෙන්ට එන්න ඕනි උත්තරේ C. 3 බෙදනමුනෝ දනන්තෝ
ඉව් මචි කරා කිමස්තා. ඊළඟ හිස් තැනටත් එන්න ඕනේ තෝ ඉව්. වියට්නාමයේ ඩනන් කියලා කියන නගරයේ සිට ආවා. එහෙනම් එයාගේ මව් රට සඳහන් වෙලා තිබ්බේ ඒ වල උත්තරේ එන්න ඕනේ වරහනට ඒ.次、先週日本に来たばかりです. 来たばかりですකියලා එන්න ඕනේ. ගිය සතියේ ජපානයට ආව විතරයි. ඉත්සු නිහොන්නි කිතා කවද්ද ජපානයට ආවේ කියන එක සඳහන් වෙලා තිබ්බේ D වල. එහෙනම් එන්න ඕනේ උත්තරේ D. පහ බෙදුනමු දෙවා හොතෙරුදේ හතරයිතේ ඉමාස්තා. තේ ඉමාස්තා. හතරයිතේ ඉමාස්තා. වියට්නාමයේ හොටෙල් එකක වැඩ කර හිටියා. රැකියාවේ අත්දැකීම් ගැන ඇහුවේ F වල. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ F කියන පිළිතුර. ඊළඟ පිටුවට යමු. とても大きい町です。とても大きい町です. ඉතාමත් විශාල නගරයක්. බලමු. කොටබන ජිම්බි වචන සැලැස්මට යමු. දුන්න මචි මොන වගේ නගරයක්ද? හෝගකු කියලා කියන්නේ දිශාවන් වලට. හෝගකු දිශාව. right මේ ටික ළමයි මේ පින්තූර මතක තියාගන්න ඕනේ කන්ජිත් එක්කම දිශා ටික පින්තූර ටික ඔයාලා පාඩම් කරගන්න ඕනේ කන්ජි සමගම. ඒ කිතා කියන්නේ උතුර. බි හිගාෂි නැගෙනහිර. සි මිනාමි දකුණ. නිෂි බටහිර. ඩී නිෂි බටහිර. ඊළඟට මේ ටික. ශිසෙන් කියලා කියන්නේ සබාධර්මය. සබාදහම ශිසෙන්. සබාදහම සම්බන්ධ පින්තූර සහ වචන ටිකක් තියෙනවා. මේ ටික පින්තූර කන්ජි තේරුම් එක පාඩම් කරන්න. පළවෙනි එක යමා. යමා කියන්නේ කන්ද. F කවා ගඟ. උමි මුහුද. හිමා දූපත. මොරි ජංගුරු වනාන්තරය. ඊළඟ එක සෝගෙන් කියලා කියන්නේ තෘණභූමි. සෝගෙන්. සබකු කාන්තාර. හෝගෙන් සානුව නැත්තම් උස්බිම. හෝගෙන් සානුව. හරි එහෙනම් පින්තූර ටික පාඩම් කරන්න කන්ජිත් එක්ක. ඒ යටතේ බලමු මොනවද අහන ප්‍රශ්න. ඊළඟ පිටුව කයිවා ඕ කිකිමෂෝ. ඉචිබම් දොන්න මචි දෙස්කා AD කරා එරබිමෂෝ. එක එක්කෙනාගේ නගරය මොන වගේ නගරයක්ද කියන එක මේ දීලා තියෙන කොටබ වලින් තෝරන්න කියලා කියනවා. ඒ ෂුටෝ කියලා කියන්නේ අගනුවර. මේ වචන පාඩම් කරන්න ඕනේ. ඔයාලට කන්ජි වෙලත් හම්බ වෙනවා. මේ කියන ඒවා විශේෂයෙන් පාඩම් කරන්න. ෂුටෝ කියලා කියන්නේ අගනුවර. බි කංකෝචි සංචාරක ස්ථාන. සී ඕකී මචි විශාල නගරයක්. දී කෝගෙන්නෝ මචි සානු සහිත නගරයක්. නැත්නම් උස්වින් පහත්වින් සානු සහිත නගරයක් කියලා කියනවා. හරි. එහෙනම් මෙන්න මේ පහළ ඉන්න එක එක්කෙනාගේ නගරය, යාගේ ගම නැත්නම් නගරය මොන වගේ නගරයක්ද කියන එක මේ ටිකෙන් තෝරන්න ඕනේ. පළවෙනි එක සෙබු කියලා කියන්නේ නගරේ නම. ඒ රට තමයි පහළින් තියෙන්නේ. පිරිපීනේ තියෙන නගරයක් තමයි සෙබු කියලා කියන්නේ. දෙක උරන්බාතුරු කියන නගරය තියෙන්නේ මොංගෝලියාවේ. තුන හෝචිමින් කියන නගරය ගැන තියෙන්නේ බෙදුනමුවල වියට්නාමයේ. හතර වොනොසබෝ කියන නගරය තියෙන්නේ ඉන්දුනීසියාවල. හරි එහෙනම් අපි තෝරාගෙන යමු. 1、出身はフィリピンです。フィリピンのどこですか？セブです。有名な観光地です。知ってますか？ああ、セブ島？海が綺麗なところですね。はい。観光客が大勢来ます。日本のお客さんも多いですよ。日本からどのぐらいかかりますか？飛行機で5時間ぐらいです。ぜひ一度行ってみてください。
මේ ඔඩියෝ එකෙන්ම තවත් ප්‍රශ්න දෙකක් අහනවා ළමයි. ඒ නිසා මම අදාළ කොටස විතරක් දැනට විස්තර කරන්නම්. සම්පූර්ණ කොටසම ප්‍රශ්න 3ේදී අපි සම්පූර්ණයෙන් විස්තර කරමු. අපි පළවෙනි ප්‍රශ්නට උත්තරේ බලමු. 1、出身は ශුෂින්වා මවුරට フィリピンです。 පිලිපින්です. පිලිපීන. フィリピンのどこですか පිලිපින්のどこですか? පිලිපීනේ කොහෙද? セブです。 セブです.セブ. 有名な観光地です。 යුමේන සංකෝචිです. ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් කියලා කියනවා. 知ってますか චිත්තේමස්කා ඔයා දන්නවද කියලා අහනවා. එහෙනම් මේ හතරෙන් මොකක්ද දෙන්න ඕනේ? කංකෝචිනේ යූමේන කංකෝචි දෙස් හරි ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් කියලා කියනවා. සෙබු කියලා කියන්නේ එහෙනම් කංකෝචි එකක්. උත්තරේ එන්න ඕනේ B. සංවාද තව කොටසක් ඉතුරුයි. ඒ දෙකෙන් තව ප්‍රශ්න දෙකක් අහනවා. ඒ කොටස් දෙකේදී ඉතුරු කොටස් දෙක පැහැදිලි කරනවා. හරි. දෙවෙනි එක බලමු. 2、ボルドーさん、出身はモンゴルのウランバートルです。ああ、モンゴル。じゃあ、写真でよく見る白くて丸いテントに住んでるの違います。ウランバートルは首都だから都会ですよ。高いビルも多いです。へえ、そうなんだ。2、ボルドーさん、出身は බොරුදු සංගෙන් අහනවා ශුෂින්වා මවුරට モンゴルのウランバートルです。 මොංගෝලියාවේ තියෙන මොංගෝලියාව කියන රටේ උරම්බාතුරු තමයි එයාගේ නගරය. ああ、モンゴル。じゃあ、写真でよく見る白くて丸いテントに住んでるの ෆොටෝස් වලින් නිතර දැකලා තියෙන ශිරකුත මරුයි ටෙන්ට්oni සුන්දේරුනෝ අර ෆොටෝ වලින් දැකලා තියෙන සුදු පාට රවුන්ඩ් ටෙන්ට් වල ජීවත් වෙන්නේ කියලා අහනවා. 違います。 යා කියනවා hina වෙලා කියනවා චිගයිමස් නෑ වැරදි නෑ එහෙම නෙමෙයි. ウランバートルは首都だから都 උරම්බාතුරුවා ශුතෝ දකරා උරම්බාතුරු කියලා කියන්නේ අගනුවර. 会ですよ。首都だから都会ですよ。 ශුතෝ දකරා අගනුවර නිසා සුඛයි දෙස්යෝ නාගරිකයි කියලා කියනවා. එහෙනම් උරම්බාතුරු කියලා කියන්නේ මොන වගේ තැනක්ද? ශුතෝනේ අගනුවර. උරම්බාතුරු කියලා කියන්නේ අගනුවර. උත්තරේ එන්න ඕනේ A ශුතෝ. 2 3、 3 にゃんさんはベトナムのホーチミン出身ですよね。はい。ホーチミンはどんなところですか？ベトナムの南にあるとても大きい町です。首都ですか？いえ、首都ではないけど、とても賑やかです。安くて美味しいレストランがたくさんあります。とてもいいところです。へえ、一度行ってみたいですね。3、にゃんさんはベトナムのホーチミン出身ですよね。はい。ホーチミンはどんなところですか？ හෝචිමින්වා දොන්න තොකර දෙස්කා හෝචිමින් කියලා කියන්නේ මොන වගේ ස්ථානයක්ද? ベトナムの南にあるとても大きい町です。 වියට්නාමයේ මිනාමිවල තියෙන තොතෙම ඕකී මචි දෙස් ඉතාමත් විශාල නගරයක්. වියට්නාමයේ දකුණු පැත්තේ තියෙන ඉතාමත් විශාල නගරයක් කියලා කියනවා. එහෙනම් එන්න ඕනේ උත්තරේ තමයි ඕකී මචි විශාල නගරයක්. ඕකී මචි. 4 4、サンティさんはインドネシアのどちらからですか？ボノソボという町から来ました。ボノソボ？どこにあるんですか？ジャワ島にジョグジャカルタという大きい町があります。そこからバスで4時間ぐらいです。へえ、どんなところですか？そうですね。高原の町です。お茶の畑がたくさんあって、のんびりしています。ふーん。4、
サンティさんはインドネシアのどちらからですか？ ශාන්තිසන් ඉන්දුනීසියාවේ කොහේ ඉඳන්ද? あ、ボノソボという町から来ました。 වනසොබ කියලා කියන නගරේ ඉඳන් ආවා. ボノソボ？どこにあるんですか？ どこのお人ですか? කොහෙද තියෙන්නේ? ジャワ島にジョグジャカルタという大きい町があります。そこからバスで4時間ぐらいです。へえ、どんなところですか？ මොන වගේ ස්ථානයක්ද? そうですね。高原の町です。 කෝගෙන්න මචි දෙස්. ඒ කියන්නේ ස්ථාන සහිත නගරයක්. කෝගෙන්න මචි දෙස්. お茶の畑がたくさんあって、 ඔචානු හතකෙක තකුසන් අත්තේ. ඔචා කියලා කියන්නේ තේ. හතකෙක කියලා කියන්නේ හතකෙ කියලා කියන්නේ බතු. තේවතු ගොඩාක් තියෙනවා. のんびりしています。 නොම්බිරිෂ් තේමස්. හරි විවේකීව ඉන්නවා කියලා කියනවා. එහෙනම් බොනසොබ කියලා කියන්නේ කෝගෙන්න මචි. උත්තරේ එන්න ඕනේ D. කෝගෙන්න මචි. දැන් ඒ සංවාදයේ ඉතුරු කොටස නැවත අහලා අපිට මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නයට උත්තර හොයන්න ඕනේ. මෝචිදු කිකිමෂෝ නැවත සවන් දෙමු. දොන්න තොකු චෝගාරිමස්කා ආකූ කරා එරවෙමෂෝ. ඉස්සලා කතා කරපු නගරවල මොන වගේ විශේෂ ලක්ෂණ තියෙනවද කියන එක තෝරන්නලු මේ දීලා තියෙන ලක්ෂණ වලින්. සෙබුවල වනසොබ උරන්බාතුරුවල හෝචිමින් වල සහ වනසොබ වල කියන විශේෂ ලක්ෂණ මොනවද කියන එක මෙතනින් තෝරලා ලක්ෂණ දෙක දෙක ලියන්න ඕනේ. තේරුම් ටික බලාගෙන යමු. නිගියකා කලබලකාරී. නොම්බිරිෂ්ටේරු විවේකීව ඉන්නවා. උමිගා කිරේයිනා මූද ලස්සනයි කිරේයි. හොකයි නාගරිකයි. ඔචානෝ හතකෙග අරු ඔචානෝ හතකෙග අරු තේවතු තියෙනවා. යස්සුකුතේ ඔයිෂී රෙස්තොරංග අරු ලාභ රස රෙස්ටොරන්ට් තියෙනවා. තකයි බිරුග ඕයි උස ගොඩනැගිලි ගොඩක් තියෙනවා. කන්කෝක්‍යකුගා ඕයි සංචාරකයෝ ගොඩක් ඉනවා කියන අදහස. එහෙනම් මේ එක එක නගරවල තියෙන විශේෂතා මොනවද කියන එක මෙතනින් තෝරන්න. 1、出身はフィリピンです。フィリピンのどこですか？セブです。有名な観光地です。知ってますか？ああ、セブ島？海が綺麗なところですね。はい。観光客が大勢来ます。日本のお客さんも多いですよ。日本からどのぐらいかかりますか？飛行機で5時間ぐらいです。ぜひ一度行ってみてください。1、出身はフィリピンです。フィリピンのどこですか？セブです。有名な観光地です。 යුමේන කංකෝචි දෙස් ප්‍රසිද්ධ සංචාරික ස්ථානයක්. 知ってますか？ චිත්තේමස්කා දන්නවද? ああ、セブ島？海が綺麗なところですね。 සෙබුනේද උමිගා කිරේන තොකරු දෙස් නේ. මුහුද හරි ලස්සන තැනක් නේද? はい。観光客が大勢来ます。 ඔව් කංකෝක්‍යකුගා ඕසේ ඉකිමස්. හයි කංකෝක්‍යකුගා ඕසේ ඉකිමස්. ඔව් සංචාරකයෝ බොහෝ සෙයින් එනවා. 日本のお客さんも多いですよ。 ජපානි සංචාරකයෝත් ගොඩාක් ඉන්නවා. 日本からどのぐらいかかりますか？ නිහොන් කර දොන ගොඩයි කකරිමස්කා ජපානයේ ඉඳන් කොච්චර කාලයක් ගත වෙනවද? 飛行機で5時間ぐらいです。 හිකෝකිදේ ගොජිකං ගුරයි දෙස්. හිකෝකියකින් යනවා නම් ගුවන් යානයෙන් යනවා නම් පැය 5ක් විතර. ぜひ一度行ってみてください。 ぜひ 一度行ってみてください. අනිවාර්යෙන් ගිහිල්ලා එකපාරක් ගිහිල්ලා බලන්න කියලා කියනවා. එහෙනම් අපෙන් අහන්නේ මේ සෙබු කියන නගරයේ විශේෂතාවනේ. අපිට ගන්න පුළුවන් ඔමිගා කිරෙයි මුහුද ලස්සනයි. අනිත් එක කන්කෝක්‍යකුගා ඕයි සංචාරකයෝ බොහෝ ඉන්නවා කියන එක. අපි දෙවෙනි එක බලමු. 2、ボルドーさん、
出身は？モンゴルのウランバートルです。ああ、モンゴル。じゃあ、写真でよく見る白くて丸いテントに住んでるの？違います。ウランバートルは首都だから都会ですよ。高いビルも多いです。へえ、そうなんだ。2、ボルドーさん、出身は？モンゴルのウランバートルです。ああ、モンゴル。じゃあ、写真でよく見る白くて丸いテントに住んでるの？違います。ウランバートルは首都だから都ウランバートルは首都だから。ウランバートルකියලා කියන්නේ අගනුවර නිසා会ですよ。都会ですよ。නාගරිකයි කියලා කියනවා. 高いビルも多いです。高いビルも多いです. උස ගොඩනැගිලිත් ගොඩක් තියෙනවා. へえ、そうなんだ。සුවනන්දා එහෙමද කියලා අහනවා. එහෙනම් උරම් බාතර වල තියෙන විශේෂතා විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් පළවෙනි එක තමයි තොකයි. නාගරිකයි. ඊළඟ එක තකයි බිරුගා ඕයි. උස ගොඩනැගිලි ගොඩක් තියෙනවා කියන උත්තර දෙක. තොකයි අනිත් එක තකයි බිරුගා ඕයි. 3. 3、にゃんさんはベトナムのホーチミン出身ですよね。はい。ホーチミンはどんなところですか？ベトナムの南にあるとても大きい町です。首都ですか？いえ、首都ではないけど、とても賑やかです。安くて美味しいレストランがたくさんあります。とてもいいところです。へえ、一度行ってみたいですね。3、にゃんさんはベトナムのホーチミン出身ですよね。はい。ホーチミンはどんなところですか？ベトナムの南にあるとても大きい町です。 වියට්නාමයේ මිනාමි වල දකුණු පැත්තේ තියෙන තොතෙම්ම ඕකී මචි දෙස්. ඉතාමත් විශාල නගරයක්. 首都ですか？ ශුත දෙස් කා අගනුවරද? いえ、首都ではないけど、 ඊයේ ශුත දෙව නයි කෙදෝ අගනුවර නොවන නමුත් とても賑やかです。 තොතෙම නිගියක දෙස්. ඉතාමත් කලබලකාරී. 安くて美味しいレストランがたくさんあります。 යකපත ඔයිෂී රෙස්ටරන්ට් තකුසන් හරිමස්. ලාභ රස රෙස්ටරන්ට් ගොඩක් තියෙනවා කියලා කියනවා. එහෙනම් හෝචිමින් වල විශේෂතා තමයි නාගරික නොවුන නගරයක් නොවුනත් අගනුවර නොවුනත් නිගියක කලබලකාරී. එකක් නිගියක. අනිත් එක ලාභ රස රෙස්ටරන්ට් ගොඩක් තියෙනවා. යසුපත ඔයිෂී රෙස්ටරන්ට් ආරු. උත්තර දෙක. 4. 4、サンティさんはインドネシアのどちらからですか？ボノソボという町から来ました。ボノソボ？どこにあるんですか？ジャワ島にジョグジャカルタという大きい町があります。そこからバスで4時間ぐらいです。へえ、どんなところですか？そうですね。高原の町です。お茶の畑がたくさんあって、のんびりしています。4。 4、サンティさんはインドネシアのどちらからですか？ボノソボという町から来ました。ボノソボ？どこにあるんですか？ジャワ島にジョグジャカルタという大きい町があります。そこからバスで4時間ぐらいです。へえ、どんなところですか？ どんなところですか? මොන වගේ ස්ථානයක්ද? そうですね。高原の町です。 කෝගෙන්න මචි දෙස්. උස්බින් සහිත නගරයක්. お茶の畑がたくさんあって、のんびりしています。 ඔචානෝ හතකෙක තකුසන් අත්තේ නොම්බිඩි ස්ටේ මස්නේ. ඒ කියන්නේ තේ වගාවන් තියෙන නගරයක් වගේ නිසා නොම්බිඩි ස්ටේ මස් විවේකීව ඉන්නවා කියලා කියනවා. එහෙනම් ඒ නගරේ තියෙන ලක්ෂණ තමයි එකක් ඔචානෝ හතකෙක අරු තේ වතු තියෙනවා.
අනිත් එක නොම්මිරිස්තේ ඉරු. විවේකීව ඉන්න පුළුවන් නගරයක් ඒ නිසා. දෙවෙනි ප්‍රශ්නෙත් ඒ ඔඩියෝ එකෙන්මයි අහන්නේ. මෝචිද කිකිමෂෝ නැවත සවන් දෙමු. ඩොකෝනි අරිමස්කා කොහෙද තියෙන්නේ කියන එක කක්කෝනි කොතබව කකිමෂෝ වරහන් ඇතුලේ ලියමුලු. සෙබු කියන නගරය කොහෙද තියෙන්නේ කියන එක සඳහන් වෙනවා. කොහොමද යන්නේ නැත්නම් කොහෙද තියෙන්නේ කියන එක. එතකොට මේ එහෙම කියද්දි මෙන්න මේ හිස්තැන් දෙකට ගැලපෙන වචන දෙක ලියන්න ඕනේ. නිහොන්කාරා හිස්තැනක්, දේ හිස්තැනක්, ජිකන් ගුරයි. මෙච්චර කාලයක් කියන එක. බෙදනමුනෝ හිස්තැනක් නි අරු. වියට්නාමේ කොහෙද තියෙන්නේ කියන එක ලියන්න ඕනේ. අන්න ඒ විදිහට අපි කරමු. 1 1、出身はフィリピンです。フィリピンのどこですか？セブです。有名な観光地です。知ってますか？ああ、セブ島？海が綺麗なところですね。はい。観光客が大勢来ます。日本のお客さんも多いですよ。日本からどのぐらいかかりますか？ නිහොන් කරා දොන ගුරයි කකරිමස්කා ජපානයේ ඉඳන් කොච්චර කාලයක් ගත වෙනවද? 飛行機で5時間ぐらいです。 හිකෝකිදේ ගොජිකාන් ගුරයි දෙස්. එහෙනම් කොහොමද එන්න ඕනේ? හිකෝකිදේ නිහොන් කරා ජපානයේ සිට දේ මුලට එන්න ඕනේ හිකෝකි. හිකෝකිදේ ගුවන් යානයෙන් හිකෝකිදේ කොච්චර වෙලාවක් යනවද? ගෝජිකාන් වරහන් ඇතුළට ගෝ. ගෝජිකාන් ගුරයි. එහෙනම් එන්න ඕනේ නිහොන් කරා හිකෝකිදේ ගෝජිකාන් ගුරයි. ඊට දෙවෙනි එකේ නැහැ තුන්වෙනි එකේ. 3、ニャンさんはベトナムのホーチミン出身ですよね。はい。ホーチミンはどんなところですか？ベトナムの南にあるとても大きい町です。首都ですか？いえ、首都ではないけど、とても賑やかです。安くて美味しいレストランがたくさんあります。とてもいいところです。へえ、一度行ってみたいですね。3、ニャンさんはベトナムのホーチミン出身ですよね。はい。ホーチミンはどんなところですか？ベトナムの南にあるとても大きい町です。 කොහෙද තියෙන්නේ? බෙදනමුනෝ මිනාමිනි අරු තොතෙම ඕකී මචි දෙස්. එහෙනම් බෙදනමුනෝ වියට්නාමයේ මිනාමිනි අරු මිනාමි වල තමයි දකුණු පැත්තේ වියට්නාමේ දකුණු පැත්තේ තමයි තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මිනාමි. මිනාමිනි අරු. 4 4、サンティさんはインドネシアのどちらからですか？ボノソボという町から来ました。ボノソボ？どこにあるんですか？ジャワ島にジョグジャカルタという大きい町があります。そこからバスで4時間ぐらいです。へえ、どんなところですか？そうですね。高原の町です。お茶の畑がたくさんあって、のんびりしています。ふーん。4、サンティさんはインドネシアのどちらからですか？ボノソボという町から来ました。ボノソボ？どこにあるんですか？ වනසොබ කොහෙද තියෙන්නේ? ジャワ島に ජවතෝනි කියලා කියන්නේ ජවා දූපතේ ジョグジャカルタという ජොගු ජකරතා කියලා කියන 大きい町があります。 ඕකී මචිがあります. විශාල නගරයක් තියෙනවා. そこからバスで4時間ぐらいです。 සොකකර බසුද යෝජිකන් ගුරයි දෙස්. අන්න එතන ඉඳන් බස් එකෙන් යෝජිකන් ගුරයි දෙස්. පැය 4යි කියලා කියනවා. එහෙනම් ජවා දූපතේ ජවතෝනි ජොගු ජකරතා ඉයෝ ඕකී මචිがあります. සොකකර කියලා කියන්නේ. එහෙනම් ජොගු ජකරතා කරා ජොගු ජකරුතා කරා බස් එකෙන් බසුදේ
යෝජි කංගුරයි. හිස් තැනට යෝජි කංගුරයි. ආපහු පළවෙනි හිස් තැනට එන්න ඕනේ බසුදේ බස් එකෙන් ඊළඟ හිස් තැනට යෝජි කන්. යෝජි කංගුරයි පැය 4ක් විතර ගත වෙනවා කියලා කියනවා. ඊළඟට කතච එකක් ඊළඟ පිටුවේ කරගෙන යමු. オノソボ、どこにあるんですか？ジャワ島にジョグジャカルタという大きい町があります。そこからバスで4時間ぐらいです。 පහළ කොටස ウランバートルは首都だから都会です。ホーチミンは首都ではないけど、とても賑やかです。オノソボはお茶の畑がたくさんあってのんびりしています。 අපි බලමු. වොනසොබෝ දොකෝනි අරුන් දෙස් කා? වොනසොබ කොහෙද තියෙන්නේ? ජවතෝනි මේ තෝ කියලා මේ දූපත කංජියේ තියෙන්නේ ශිමා කංජිය. ජවතෝනි ජව දූපතේ ජොගු ජකාරුතා තෝ ඉව් ජොගු ජකාරුතා කියලා කියන ඕකී මචිගා අරිමාස් විශාල නගරයක් තියෙනවා. ඊළඟ හිස්තැනට එන්න ඕනේ වචනය තමයි සොකෝ. සොකෝ කරා අන්න එතන ඉඳන් සොකෝ කරා බස් එකෙන් යෝජිකන් ගුරයි දෙස් පැය 4යි. පහළ කොටස උරන්බාතොරුවා ෂුතෝ අගනුවර දා හිස්තැනට එන්න ඕනේ ෂුතෝදා කරා අගනුවර නිසා තොකයි දෙස් නාගරිකයි. ඊළඟට හෝචිමින් ෂුතෝ දේවා නයි අගනුවර නොවන නමුත් ෂුතෝ දේවා නයි කෙදෝ හිස්තැනට කෙදෝ අගනුවර නොවන නමුත් තොතෙමු නිගියක දෙස් ඉතාමත් කලබලකාරී. වොනසොබවා ඔචානෝ හතකේ ගතකුසම් වොනසොබවල ඔචානෝ හතකේ කියලා කියන්නේ තේ වතු ගතකුසම් ගොඩාක් තකුසම් අත්තේ තියෙන නිසා අත්තේ නොම්මිරිස්ටේමස් විවේකීව ඉන්නවා කියලා කියනවා. ඊළඟට අපිට රීඩින් එකක් හම්බ වෙනවා 1:10 පිටුවේ එසුවෙනු එසුණු ජිකොෂෝකයි. සෝෂල් මීඩියා වල තියෙන ජිකොෂෝකයි එකක් Taman ගැන හැඳින්වීමක්. ජිකොෂෝකයි ඕ යොමිමාෂෝ ජිකොෂෝකයි එක කියවමු කියලා කියනවා. එසුවෙනු එසුනෝ නිහොංගෝ ගකුෂු ගුරුපුනි සංකශිමස්. ජිකොෂෝකයි ඕ කකිකොමි මාෂෝ. එචිබම් හොකානෝ හිතෝනෝ ජිකොෂෝකයි ඕ යොමිමාෂෝ. අනිත් පුද්ගලයන්ගේ ජිකොෂෝකයි මෙතන දීලා තියෙනවා. තමන් ගැන හැඳින්වීම් දෙකක් දීලා තියෙනවා. ඒ දෙක ගැන ඒ දෙක කියවන්නලු. ඒ දෙක කියවලා බලලා ඊළඟ පිටුවේ මෙන්න මෙතන තමන්ගේ ජිකොෂෝකයි එකක් ලියන්නලු. ඒ වගේ බලාගෙන ජිකොෂෝකයි අපි කරලා තියෙනවා පාඩම් N5 එකේ පටන් ගත්තෙම. ඉතින් ඒ නිසා මේ උදාහරණත් බලලා මේ වගේ චූටි ජිකොෂෝකයි එකක් ලියන්න කියලා කියනවා. අපි බලමු මුලින් ඉඳන් කියවගමු. නිහොංගෝ බෙන්ක්‍යෝしている ජපන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්න හිතෝනෝ ගෲප් දෙස්. පුද්ගලයන්ගේ ගෲප් එකක්. ඉරොන්න හිතෝතෝ නිහොංගෝ de communication shimasho. විවිධ පුද්ගලයන් සමග ජපන් භාෂාවෙන් කමියුනිකේෂන් කරමු කියලා කියනවා. ඊළඟ අතරශිකු ගෲප්නි සංකෂ්ඨ හිතෝවා. අලුතෙන් ගෲප් එකට සහභාගී වෙච්ච පුද්ගලයෝ ජිකොෂෝකයියෝ නෙගයි ශිමස්. අලුතෙන් සමූහයට සහභාගී වෙච්ච පුද්ගලයන්ගෙන් කරුණාකරලා ජිකොෂෝකයි එකක් අවශ්‍යයි කියලා කියනවා. දැන් මෙන්න පුද්ගලයෝ දෙන්නෙක්ගේ ජිකොෂෝකයි සඳහන් කරලා තියෙනවා. අපි කියවලා බලමු. නේපාරු ජින් දෙස්. නේපාල ජාතිකයෙක්. නිහොන් ni නිනෙන් සුන්දේ මස්. ජපානයේ අවුරුදු 2ක් ජීවත් වෙනවා. ටෝකියෝනි අරු ඉන්දෝ යෝරිනෝ විසදේ 4යි තේමස්. ටෝකියෝ වල තියෙන
ඉන්දෝ කෑම හදන කඩයක වැඩ කරමින් ඉන්නවා. ඔසුෂි ගා ඩයිසුකි දෙස්. සුෂි වලට වඩාත්ම කැමතියි. ශුමිවා තබෙ අරුකි දෙස්. විනෝදාංශය තමයි කෑම කන ගමන් කකා ඇවිදින එක. නිහොන්නෝ තබෙමොනෝනි කියොමිගා අරිමස්. ජපාන් කෑමවලට කැමැත්තක් තියෙනවා. දෝසෝ යොරොෂිකු ඔනෙගායිෂිමාස්. හොඳ හමුවීම සතුටක් කියලා කියනවා. එන දෙවෙනි කෙනා නික්කුනේමුවා තරෝ දෙස්. නික්නේම් එක තමයි තරෝ. දෙමෝ නමුත් නිහොන් ජින්ජා අරිමස්සෙන්. තරෝ කියලා නම තිබුණට ජපන් ජාතිකයෙක් නෙමෙයි. ටයිජින් දෙස්. තායිලන්ත ජාතිකයෙක්. ඉමවා බන්කොකුණු දයිගකු දේ නිහොංගෝ බෙන්කියෝ shite masu. බැංකොක් වල දයිගකු එකක විශ්වවිද්‍යාලයක ජපන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා. සක්කා, පාපන්දෝ, ඊළඟට අනිසොන් ඇනිමේෂන් වල ගීත නෙකෝ ගා tsuki desu. පූසන්ට කැමති. නිහොංගෝ ගා මොට්ටෝ ජෝසු ni naritai desu. ජපන් භාෂාවට ගොඩක් දක්ෂ වෙන්න ආසයි. යොරොෂිකු ඔනෙගායිෂිමාස්. හොඳ හමුවීමක් කියලා කියනවා. එහෙනම් මෙන්න මේ වගේ ඒක බලාගෙන චූටි ජිකෝෂෝකයි එකක් ඔයාලා ගැන මෙතන ලියන්න කියලා කියනවා. චුකුදා එකක් විදිහට එහෙනම් මේ කොටස කරන්න. එහෙනම් මෙතනින් තුන්වෙනි පොතේ පළවෙනි පාඩම අවසන් වෙනවා. අපි නැවත ඊළඟ පාඩමෙන් හමු. 皆さん頑張ってください。